අපි බලමු පුංචි ළමයි විදියට පරිසරය රැකගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ගහකොළ විනාශ නොකිරීම. අපි හුස්ම ගන්න ගස් නිසා. ඒක නිසා අපි ගස්වල රැකගන්න ඕනේ. පැල සිටුවීම. අපි පැල හිටවලා ඒවට වතුර දාලා රැකබලා ගන්න ඕනේ. අපවට පරිසරය පිරිසිදුව තබා ගැනීම. ගෙවත්ත වටපිටාව අතුගාලා කුණුරළු අයින් කරලා පිළිවෙලට තියාගන්න ඕනේ. ජලය අපතේ නොයැවීම. වතුර කියන්නේ සම්පතක්. අපි වතුර රැකගන්න ඕනේ. අපතේ යවන්න හොඳ නෑ. කැලි කසල නිසි ලෙස බැහැර කිරීම. පොලිතින්, දිරණ ද්‍රව්‍ය, කඩදාසි වෙන්වෙන් විදියට අපි බඳුන් වලට දාන්න පුරුදු වෙන්න ඕනේ. සතුන්ට කරුණාවන්ත වීම. සත්තු කියන්නේ පරිසරයේම කොටසක්. ඉතින් අපි පරිසරයට ආදරේ නම් සතුන්ටත් කරුණාවන්ත වෙන්න ඕනේ. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම. පොලිතින් ප්ලාස්ටික් නිසා පරිසරය විනාශ වෙනවා. ඒක නිසා අපිට පුළුවන් හැම වෙලාවකම ඒවට විකල්ප භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. විදුලි බලය අපතේ නොයැවීම. අපි පුළුවන් තරම් විදුලිය අරපරිමැස්මින් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට පරිසරය රැකගන්න පුංචි ළමයි විදිහට උදව් වෙන්න පුළුවන්.